අයිබෝවන් අපි අදත් ඔබට සංඥා වචන මාලාවක් ලබා දෙනවා. අපි මීට ප්‍රථම ඉදිරිපත් කරපු වීඩියෝස් වල තිබ්බ සංඥා වචන වල දිගුවක් තමයි අපි ඔබට අද ලබා දෙන්නේ. ඒ කියන්නේ අපි ඔබට කිව්වා රජයේ තනතුරු ඒ වගේම දේශපාලනයේ තියෙන සංඥා වචන ඒ හැමදේම අපි ඔබට ලබා දෙනවා කියලා. ඉතින් අපි මෙවර වීඩියෝ එකකිනුත් ඔබට ඒ හා සමාන වචන මාලාවක් ලබා දෙනවා. අපි බලමු මොනවද මේ සංඥා වචනවල තියෙන්නේ. මොනවද මේ තනතුරු කියලා. ඒ කියන්නේ අලුතෙන්ම අපි අලුතෙන්ම ඔබට ඉදිරිපත් කරන මේ තනතුරු වලින් හැඳින්වෙන සංඥා වචන ඔබ අනිවාර්යෙන් මේක දැනගත යුතුමයි. ඉතින් අපි බලමු මොනවද මේ තනතුරු කියන එක. අපි බලමු මුලින්ම සංඥාවක් අතිරේක මැතිවරණ කොමසාරිස්. එතකොට අපි මෙතනදි කියනවා අතිරේක කියන්නේ එයා වෙනුවට එන අතිරේකෙක් කෙනෙක්. එතකොට අපි බලමු කොමසාරිස්. කොමසාරිස් කියනකොට අපිට තියෙන ගොඩක් ඒ තනතුරු විවිධ ආයතනවල භාවිතා කරනවා. කොමසාරිස්. කොමසාරිස්තුමා. කොමසාරිස්වරයා. සහකාර මැතිවරණ කොමසාරිස්. ඊට පස්සේ තියෙන සංඥා තනතුර තමයි සහකාර තේරීම් බාර නිලධාරී. මේ වචන එක වචනයකට අපි සංඥා වචන කීපයක් පෙන්නලා ඉතින් ඔබට මේක මුලින්ම දැක්ක ගමන් මේක අපහසු කියලා ඔබට හිතෙන්න පුළුවන්. නමුත් මේ හැම වචනයක්ම ඔබ දන්නවා. එතකොට සහකාර කිව්වම මේක තමයි සහකාර. මේ මැතිවරණය කියන එක අපි පොදුවේ පාවිච්චි කරන එක. වගකීම බාර මේක නිලධාරී. එතකොට මේ වචන ටිකම එකතු වෙලා තමයි යන්න ඕන. ඉතින් ඒක නිසා තමයි මම හැමතිස්සෙම කියන්නේ මුලින් සංඥා වචන අපි හොඳට දැනගෙන තියෙන්න ඕන. මොකද වචනයක් ඉදිරිපත් කරනකොට ක්ෂණිකව අපිට පහුගිය සංඥා වචනත් මතකයේ තියෙන්න ඕන. එහෙම නැතුව අපිට එක දිගට පාඩමෙන් පාඩමට අලුතෙන්ම ඉගෙන ගන්නට වඩා ඔබට පහුගිය පාඩම් වල හොඳ දැනුමක් තියෙනවා නම් ඔබට මේ සංඥා ඉදිරිපත් කිරීම. එහෙම නැත්නම් සංඥා භාෂා සංනිවේදකයෙක් වෙන එක අමාරු කටයුත්තක් නෙමෙයි. ඉතින් ඒක නිසා හොඳම දේ තමයි මේ වචන නැවත නැවත ඔබ පුහුණු වෙලා මතකයේ තියාගෙන ප්‍රායෝගිකව මේක භාවිතා කරන්න. ඒක තමයි බොහොම ඒ කියන්නේ ඔබට ඔබේ දැනුම වර්ධනය කරගන්න හොඳම අවස්ථාව. අපි බලමු ඊළඟ සංඥා වචනය මොකක්ද? ඒ කියන්නේ ඊළඟ තනතුර මොකක්ද කියන එක. මැතිවරණ කොමිසම් සභාවේ සභාපති. ඊළඟට අපි බලමු මොකක්ද තනතුර කියලා. ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරී. මැතිවරණ කොමසාරිස් ජෙනරාල්. ඊළඟ තනතුර ඊළඟ සංඥා වචනය නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්.
කනිෂ්ඨ ඡන්ද ස්ථානාධිපති. කනිෂ්ඨ ඡන්ද ස්ථානාධිපති. ලකුණු කිරීමේ නිලධාරී. මැතිවරණ කොමිසම් සභාවේ සාමාජික. තේරීම් භාර නිලධාරී. මතක තියාගන්න මේක තමයි තේරී. තේරීම් භාර නිලධාරී. අවසාන සංඥා වචනය මේ අද ඔබට ලබා දෙන අවසාන සංඥා වචනය තමයි අපි බලමු මොකද්ද මේ අවසාන සංඥා වචනය. ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති. මේ ඡන්දවට අදාළ එහෙම නැත්නම් මැතිවරණයට අදාළ තනතුරු. නමුත් මේ සංඥා වචන මැතිවරණයට විතරක්ම නෙමෙයි පොදුවේ අනිත් රාජ්‍ය ආයතනවල මේ තනතුරු තියෙනවා. කොමසාරිස් වෙන්න පුළුවන්, ජ්‍යෙෂ්ඨ සහකාර වෙන්න පුළුවන්. ඒතකොට මේ හැම වචනයක්ම එකම රාමුවකට සීමා වෙන්නේ නැහැ. පොදුවේ අපි සංනිවේදනය කරනකොට අපි භාවිතා කරන වචනවලට මේ සංඥා වචනත් ඔබට ඇතුළත් කරන්න පුළුවන්. ඉතින් ඔබට ප්‍රධානම දේ තමයි මේ වචනය දැන් මම අද ඔබට කියනවා නම් මේක මැතිවරණයට අදාළ සංඥා වචන කියලා මේක මැතිවරණයට විතරක්ම තියාගන්න එපා. අපි අනිත් වචන භාවිතා කරනකොට අපිට මේක අධ්‍යක්ෂක ජෙනරාල් කිව්ව ගමන් විවිධ රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂක ජෙනරාල්වරු ඉන්නවා. එතකොට ඔබට තියෙන්නේ මැතිවරණය කියන සංඥාව අයින් කරලා අධ්‍යක්ෂක ජෙනරාල් කියන සංඥාව පෙන්වන්න. නැත්නම් කොමසාරිස් මැතිවරණ කොමසාරිස් කියනකොට මැතිවරණය කියන එකට අමතරව ඒක අපි හිතමු වෙන ආයතනයක කොමසාරිස් කරේ කියලා. එතකොට මැතිවරණය කියන සංඥාව අයින් කරලා කොමසාරිස් කියන සංඥාව පෙන්වන්න. ඉතින් ඒක නිසා මේ වචනවලදී අපිට බොහෝ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ඒක ඔබ තමයි ඒ වචන භාවිතයේදී ඒක හසුරවන ආකාරය දැනගත යුතු වන්නේ ඔබයි. ඉතින් ඒක දැනගන්න නම් ඔබ අනිවාර්යයෙන්ම මේ සංඥා ගැන හොඳ මතකයක් හොඳ පුහුණුවක් තියෙන්න ඕන. ඉතින් ඔබට පුළුවන් මේ වීඩියෝස් නිතර නරඹලා අනිත් සංඥා භාවිතා කරන අයත් එක්ක මේක ප්‍රායෝගිකව භාවිතා කරන්න. ඉතින් ඒක નિરાයාසයෙන්ම ඔබට අදහස් ප්‍රකාශ කිරීමේදී මේ සංඥා වචන ඔබට මතකයට එන්න පුළුවන්. ඉතින් ඔබ අද අපිත් එක්ක සම්බන්ධ වුණු කෙනෙක් නම් ඔබට පුළුවන් Talking Hands YouTube channel එක subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. එතකොට මෙවැනි වීඩියෝස් ඔබට අපි ඉදිරිපත් කරන සැනින්ම නැරඹීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඔබේ සංඥා දැනුම තව තවත් වර්ධනය කරගන්න. බොහොම ස්තුතියි අද සම්බන්ධ වුණාට.